මීට කලකට පෙර අසිත මුනිඳුන් පැවසිය ඔහුගේ අනාගතය. ඔහු සිද්ධාර්ථ සියලු සතුන්ගේ ගැලුම් කරුවා. සියලු මනුෂ්‍යයන් සතු දුක් පීඩා නිමා කර ශාන්තිමත් මෝක්ෂපුරයට එතර කරන සිද්ධාර්ථ යුග පුරුෂයාණන් හට කවුරුන්ද ඔබ? මගේ නම සිද්ධාර්ථ. මා කපිලවස්තුපුරයේ සිට මෙසේ වනය තුල කුමක්ද කරන්නේ? ගෘහවාසයෙන් නික්මී විමුක්ති මාර්ගය සොයා යනවා. කුමක්ද ඔබ සොයන විමුක්ති මාර්ගය? සිතෙහි පීඩා නිමා කළ හැකි මගක්, නිත්‍ය සතුට උදා කරගත හැකි මගක්. ඔබ වේද ශාස්ත්‍රය හදාරා තිබෙනවද? හදාරා තිබෙනවා. නමුත් නිෂ්ඵලයි. ඊට හේතුව එය මැවුම් වාදයක්, මාර්ගයක් නොවේ. ප්‍රශ්නයට එය පිළිතුරක් නොවේ. කුමක්ද සොයන්නේ ඔබ? ගුරුවර ආලාර කාලාමයන්ගේ ආශ්‍රමය. මා ඇසුවා ඔහුගේ ආශ්‍රමයේ වේශාලයේ පිහිටි බව. කීර්තිමත් ගුරුවරයෙක්. අවශ්‍ය ඔහුගේ ආශ්‍රමයේ මඟ සෙවීමට. වාක්‍යවන්තයි ඔබ. ඔහුයි මගේ ගුරුතුමා. ඔබට මා ඔහුගේ ආශ්‍රමයට කැඳවා යා හැකිද? අවශ්‍යයෙන්ම කළ යුත්තක්. තවත් ප්‍රමාද නොකොට මට අවශ්‍යයි ඔහුව හමු වීමට. ධෛර්යයයි උතුම්. අපගේ ගුරු උතුමන්ට අනුව උදුරා දැමිය යුතු මනසේ දුර්වලතායි. ධෛර්යය, අධිෂ්ඨානවන්ත බව ඔබව යම් දවසක ඔබේ අරමුණ කරා රැගෙන යාවි. එන්න. ප්‍රණාම ගුරුදේවීනි. ඔබගේ ඉල්ලීමට අනුව මා පිඩුසිඟා පැමිණියා. ඔබ කැමැත්තෙන්ම සිදු කළාද? එහි අර්ථය ඔබ තුළ ස්වාභිමානය පැවති අත්තෙමකින් තපසට බාධාවක් නොමැති බව. කාරණය මා නෑ දන්නේ. නමුත් ඔබේ දැස් තුළ එකක් නෙවේ අනන්තයක් ප්‍රශ්න. සත්‍යයක් පැවසුවේ ගුරුදේවීනි. මා සොයන පිළිතුර මගේ සියලු ප්‍රශ්නවලට විසඳුමක් වේවි. ඊට පෙර එක් ප්‍රශ්නයක් විසඳුණොත්. කුමන ප්‍රශ්නයද? කවදා සිටද මට ඔබගේ ශිෂ්‍යයෙකු විය හැකි? ඔබට ඒ තරම් විශ්වාසද මා ගැන? මට ඥානයෙන් හෙළිවෙන දේ විශ්වාස. වේද පාඨවලින් මා දුටුවේ ලෝකයේ ගැන මැවුම් වාදයක්. ස්වයං අවබෝධයක් නොවේ. ඔවුන්ගේ දහම තුල මගේ ප්‍රශ්නයට පිළිතුරු නැහැ. අවශ්‍ය ලෝකයෙන් මිදෙන දැනුමක්. ලෝකයේ තුල මනුෂ්‍යයන්ගේ දුක් නිමා කිරීමයි මා සතු අරමුණ. එම අරමුණින් ධ්‍යාන වැඩීමයි මගේ වෑයම. එම අදහස සපුරන භාවනා මාර්ගය ඔබගෙන් දැනගැනීමටයි අවශ්‍ය. ඔබේ මාර්ගදර්ශනයෙන් මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි. විචාරශීලී. ඔබේ අරමුණ ලෝකයේ සියලු සත්වයන්ට යහපත් මාර්ගයක් උදා කර දේවි. දැන් ගොස් ආහාරගෙන විවේක ගන්න.
ප්‍රණාම ගුරුදේවයිනි. සිද්ධාර්ථ කොහෙද? ගුරුදේවයිනි, ඔහු ධ්‍යාන සොයෙන් පසුවන නිසා බාධා කිරීම උචිත නැති බව සිතුවා. ඥාන පිපාසාවකින් සිද්ධාර්ථගේ මනස පීඩා විඳින්නේ. කෙසේ හෝ තමාගේ අරමුණ ජය ගැනීමේ අධිෂ්ඨානයෙන් තමන් සතු ලෞකික සැප සම්පත් නොතකා හැරියා. කමා කරන්න ගුරුදේවයනි. මාහට අවශ්‍ය නැහැ ආත්ම ප්‍රශංසාවක්. නමුත් සිද්ධාර්ථට වඩා ධනවත් මමයි. මාතරම් ලෞකික යසෙසුරු අත්හලායෙක් තවත් මෙහි සිටිනවද ගුරුදේවයනි? අංග දේශයේ ධනවත්ම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා මම. ඔහු තමයි සිද්ධාර්ථ ගෞතම. ඔහු සිද්ධාර්ථ ගෞතම අපගේ කෝසල නරේෂ් ප්‍රසන්නජිත්ව කිසිදු අවියකින් තොරව පරාජය කළා. චුද්ධෝදන රජුගේ පුත්‍ර, ශාක්‍ය දේශයේ අනාගත මහරජ යුව රජු සිද්ධාර්ථ ගෞතම. ඔබ පවසන්න, ඥාන මාර්ගයේ වැඩීමේ අවශ්‍යතාව කවරෙක්ටද අධික? පිණ්ඩ පාතේ සොයාීමට පිටත් වන්න. සත්තකින්ම එය විශ්වාස කිරීමට අපහසුයි. එතරම් මහරජකුමාරයෙකු පැවිද්දට රාජකුමාරයෙකුවත් ඔහු තුළ මාන්නයේ අහංකාරයේ බිඳුවක් නැහැ. ඔහු එසේ නම් සිද්ධාර්ථ ගෞතම. මීට කලකට පෙර අසිත මුනිඳුන් පැවසූ ඔහුගේ අනාගතය. ඔහු සිද්ධාර්ථ සියලු සතුන්ගේ ගැලවුම් කරුවා. සියලු මනුෂ්‍යයන් සතුන් දුක් පීඩා නිමා කර ශාන්තිමත් මෝක්ෂපුරයට හෙතර කරන සිද්ධාර්ථ යුග පුරුෂයාණන් හට ඔහුට මා ගුරු උපදෙස් පිරිනැමුවා. මා කෙසේවත් ඊට සුදුස්සෙකු නොවේ. කිසිදු වෙහසක් නොමැතිව ධ්‍යාන වැඩීමට යුව රජුට මා සියලු සේවාවන් සලසා දිය යුතුයි. පිඩුසිඟා පැමිණියෙත් මායි ඔහුට ගුරුදේවයන්වත් රවටාගෙන කමා කරන්න මිත්‍රය. ඔබේ ආහාර තබා අපසු යන විට මගේ ආහාර පාත්‍රය අතින් ගිලිහුණා. ඒ මා සතු අභාග්‍යක තරම. ඔබේ ධ්‍යාන පුහුණුවට කිසියම් පහසුවක් සැලසීමේ අරමුණින් පිඩුසිඟා පැමිණියා. ඔබේ කොටසක් සමග පාගමනින් දුරපසු කළේ. ඒත් දුටුවද? මගේ පාත්‍රය ගිලිහුණා. චන්ද්‍රපද්ම, මේ ආහාර ඔබ වළඳන්න. මට තරම් කුසගිනි නැහැ.